ඔයා කොච්චර උත්සාහ කරත් ඔයාගේ දියුණුව එක තැනම නම් තියෙන්නේ. ඔයා කොච්චර අනිත් අය වෙනුවෙන් කැපකිරීම කරත්. ඔයා කොච්චර අනිත් අය වෙනුවෙන් අවශ්‍ය දේවල් කරත් ඉස්සරහට යන්න ඕන දේවල් කරත් ඔයාට තියෙන කලකිරීමක් පීඩනයක් විතරක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මං කියන්නේ ඔයාගේ ඔය ශක්තිය උරා බොන ඒ පීඩනය ඔයාට දෙන ඒ ටොක්සික් මිනිස්සුන්ගෙන් කොහොමද ඔයාගේ ආත්මාභිමානය බේරගෙන ඉස්සරහට යන්න කියලා දෙන්න. ඉතින් මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාට අද ගෙනාවේ ටැරෝ රීඩින් එකක් නෙවෙයි. ඉතින් මං ඉල්ලා සිටිනවා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා. අ ඉතින් විශේෂ සහිත පුද්ගලයෙක් අපි හඳුනා ගන්න තියෙන මූලිකම දේ එයාගේ ගති ලක්ෂණ. ඉතින් මේ ගති ලක්ෂණ එයාට තියෙනවද කියලා ඔයා චුට්ටක් බලන්න. මූලිකම දේ තමයි එයා ඔයාව විවේචනය කරන විදිය. 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනා ඔයාව අගය කරනකොට එයා කරන්නේ ඔයාව විවේචනය කරන එක. ඉතින් හිතන්න ඔයා ගොඩාක් හොඳ දෙයක් ගොඩාක් වටින දෙයක් කරත් එයාට පුංචිම හරි දෙයක් තියෙනවා ඔයාව විවේචනය කරන්න. ඒ වගේම තමයි ඔයාගේ දියුණුවට එයා කැමති නැහැ. ඔයා දියුණු වෙනකොට මොනවා හරි කරනකොට ඒකට මොනවා හරි කඩාකප්පල්කාරී දෙයක් එයා කරන්න බලනවා. ඉතින් ඒ අනිත් කාරණාව ඊට පස්සේ තියෙන කාරණාව තමයි ඔයාට තේරෙනවා දැන් ඔයා ටිකක් වෙලා එයත් එක්ක කතා බහ කර ඉන්නකොට ඔයාට තේරෙනවා ලොකු ඇඟට අපහසුතාවයක්. ලොකු අසතුටක් වෙන්න පුළුවන් නැත්නම් ලොකු මහන්සියක් ලොකු නිකන් හිතට කියාගන්න බැරි පීඩනයක් වගේ දෙයක් දැනෙනවා නම් අන්න එයා අනිවාර්යයෙන්ම ටොක්සික් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ තව ගොඩාක් තියෙනවා මම කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. ඉතින් මේ වගේ කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා නම් එයාත් එක්ක ගනුදෙනු කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ අපිට මිනිස්සුත් එක්ක තරහ වෙලා ගනුදෙනු කරන්න බෑ. මොකද එයාලත් එක්ක තරහ වෙනවා කියන්නේ අපි කරගන්න ලොකු මෝඩකමක්. ඉතින් මං කියන්නම් කොහොමද එයාලත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ කියලා වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මේ අයගේ මට කියන්න අමතක වුණා තව එක දෙයක් තියෙනවා. මේ අය බලනවා හැම වෙලෙම ඔයාව වැරදිකාරයා කරන්න. ඔයා නකරපු දේවල් වලට ඔයාව වැරදිකාරයා කරන්න යාලා හැම වෙලෙම උත්සාහ කරනවා. එයාව හොඳ නාමය ගන්න හදනවා. නැත්තම් ඔයාව පහතට දාලා කතා කරන්න හදනවා. ඔයා මොන හොඳ දේ කරත් එයාලා හරි කියන මතේ ඉන්න එයාලා බලනවා. අනිත් කාරණාව තමයි ඔයා සාමාන්‍යයෙන් උඩට යන්න හීන දකින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා එක එක දේවල් අත්හදා බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඒවා කාටවත් කරදරයක් නැති කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ඔයා හරිම අහිංසකව ඉදිරියට යන්න හීන දකින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ඒක හිත හොඳකමට ඉතින් අනිත් අයත් එක්ක කියන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒවා එයාලා භාවිතයට අරගෙන ඔයාව මානසිකව වටලා අපහාස කරලා ඔයාව ඉන්න තැනිනුත් පහළට වටන්න ගොඩාක් මේ යාලා වචන ඒ වගේ දේවල් පාවිච්චි කරන්න බලනවා. ඉතින් මේ කට්ටිය තමයි නියම ටොක්සික් මිනිස්සු කියලා කියන්නේ. ඉතින් මේ කට්ටිය අපි හැම තැනම ජීවත් වෙනවා. අපි ගෙදර ඉන්න පුළුවන්, අපි වැඩ කරන තැන ඉන්න පුළුවන්, අපේ අවට පරිසරයේ අපේ අසල්වාසිය වෙන්න පුළුවන්. ඉතින් මට මේ වගේ කට්ටිය ඕන තරම් මුණ ගැහිලා තියෙනවා, අදටත් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මම මේ වගේ කට්ටියත් එක්ක තවත් ගනුදෙනු කරනවා. ඉතින් මං කියන්නම් කොහොමද මේ කට්ටියත් එක්ක ගනුදෙනු කරලා අපේ ජීවිතේ කොහොමද ඉතින් ඉස්සරහට යන්න ඕනේ කියලා. මුල්ම කාරණාව තමයි අපිට මේ අයත් එක්ක තරහ වෙන්න බෑ, රණ්ඩු කරන්න බෑ කියන එක. ඒක අපි මතක තියාගන්න ඕනේ. සීමා මායින් දාගන්න. සීමා මායින් දාගන්නවා කියලා කියන්නේ වඩා යාලට සමීප වෙන්න එපා. ඔයාලගේ පෞද්ගලික දේවල් මෙයාත් එක්ක කියන්න යන්න එපා. ඔයාලා දැන් හැමදේම කියන ඔයාලා යන්නේන සෑන් ඔයාලගේ ඉදිරි සැලසුම් එතකොට ඔයාලා මොන හරි ප්ලෑන් කරන් ඉන්නවා නම් අධ්‍යාපන සම්බන්ධයෙන් විවාහය සම්බන්ධයෙන් නැත්නම් ඔයාලා රට යන්න ඉන්නවා නම් ඒ දේවල් නැත්නම් ඔයාලගේ ෆයිනෑන්ෂල් සම්බන්ධයෙන් මොනවාම හරි දෙයක් මේ වගේ දේවල් නම් ජීවිතේට යාලත් එක්ක කියන්න යන්න එපා. සීමා මායින් දාගන්න. ඔය අනවශ්‍ය ඒ කියන්නේ යාලා කියන දේවල් එහෙමද ඔව් හරි ඒ වගේ දෙයක් කියලා ෂේප් එකේ යාලා ගන්නට තියාගන්න. ඊළඟ කාරණාව තමයි නැහැ බෑ කියන්නේ ඉගෙන ගන්න ඕනේ. ඔයාට බෑ කියලා දෙයක් තියෙනවා නම් ඒක එයා තරහ වෙයි අනේ යා පව් කියලා හිතලා බාරගෙන කරන්නම් කියලා හිතලා ඒක බාර ගන්න එපා. කරන්න බැයි නම් බෑ කියලා කියන්න ඒක නැත්තම් ඔයාලඟ නැහැ කියලා කියන්න. එයාගේ හිතරේ දෙයි එයා පවුනේ කියලා හිතලා එයා නෑ බෑ කියලා කියන්න නැතුව ඉන්න එපා.
මොකද ඒකෙන් වෙන්නේ අනවශ්‍ය බර පැටවීමක් අනවශ්‍ය පීඩනයක් ඔයා මත පැටවෙන එක විතරයි. ඊළඟ කාරණාව තමයි ඔයාගේ ශක්තිය ආරක්ෂා කරගන්න එක. ඔයාගේ ශක්තිය තමයි ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න වාට තියෙන එකම වටින දේ. ඒක හරියට නිකන් ඉන්ධන වගේ දෙයක්. සමහර විට එයාලා ඔයාලට හිතරිදෙන වචන කියන්න පුළුවන්. සමහර විට ඒක නරක වචන වෙන්න පුළුවන්. සමහර විට හින් පාස් කරනවා කියලා අපි කියනවා එහෙම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි කියනවා කුණුහරුප කියලා එහෙම වෙන්න පුළුවන්. හිතේ අසහනෙ පිට කරගන්න එහෙම දේවල් සමහර අය අපිට කියනවානේ. මටත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔයා හිතන්න ඕනේ ඔයා ඒක එයාගේ ඇඟට ගන්න නැතුව ඔයා හිතන්න ඕනේ ඒ වචන මම බාරගන්නේ නැහැ. ඒ වචන ඔයාටමයි. ඒ වචන වලින් වෙන පාඩුව පාපය ඔයාටමයි. මන්ද ඒ වචන වලින් මට කිසිම හානියක් නැහැ. මම ඒව බාරගන්නේ නැහැ කියලා ඔයා හිතෙන් හිතන්න. එහෙම හිතලා ඔයා ඔයාගේ ගමන යන්න. ඒක එයා කරගත්තා ඒ පාපය එයා කරගත්තා ඔයාට ඒකෙන් කිසිම හානියක් නැහැ කියලා විතරක් ඔයා හිතෙන් අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් ඊළඟට මට කියන්න තියෙන්නේ එයාලගේ ටොක්සික් ගති ලක්ෂණ ඒක එයාලගේ පාපයක්. එතකොට එයාලගේ අසහනය. ඉතින් එයාලගේ ඒ ගති ලක්ෂණය අපිට හදන්න බෑ. ඒක එයාලගේ ක්‍රියාවක් මිස ඒක අපේ දෙයක් නෙවෙයි. ඒක එයාලගේ ප්‍රශ්නයක් මිස ඒක අපේ ප්‍රශ්නයකුත් නෙවෙයි. ඉතින් අපිට ඒව බලෙන් හදන්න බෑ. ඒක එයාලම හිතලා වෙනස් වෙනත් මිසක් අපිට හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අපිට තියෙන්නේ අපේ හිත කඩා ගන්නට ඉස්සරහට යන්න අපි හදාගන්න එක විතරයි. ඉතින් මේක වැදගත්ම දේ තමයි self love කියන්නේ. self love කියන්නේ ස්කින් කෙයාර් කරන එක, කොණ්ඩේ හදන එක, හැමත ඒක දේවල් කරන එක විතරක්ම නෙවෙයි. ඒකත් අදාළයි. හැබැයි ඊට වඩා දෙයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ම බලාගන්න එක. self love වලට දේවල් කිහිපයක් එකතු වෙනවා මීට අමතරව. ඒවා තමයි හරියට ආදරය කරේ නැත්නම් කිසි දෙයක් අපිට හරියට කරගන්න බෑ. මුළු ලෝකෙම අපිට ආදරය කරන්න නැති වෙන්න පුළුවන්. අපිට දේවල් ආකර්ෂණය වෙන්නේ නැති වෙන්න පුළුවන්. මමත් ඉස්සර මට ආදරය කරේ නෑ. මං හරියට අනිත් අය වෙනුවෙන් දේවල් කරා. මට කිසිම දෙයක් මං කරේ නෑ. මං දේවල් ඉගෙන ගත්තේ නෑ. මමත් ඔහේ හිටපු කාලයක් තිබ්බා මම මේ දේවල් ඉගෙන ගන්න කලින්. ඒ කියන්නේ අවුරුදු 20කට විතර කලින්. ඉතින් මං ටික මේ දේවල් නතර කරලා ආකර්ෂණ නීතිය ගැන ඉගෙන ගන්න. ඉතින් ටික මේ තත්ත්වයට එන්න ඉගෙන ගත්තා. මහන්සි වුණා. ඉතින් අද මං වටා ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් දවසකට ගත්තාම මගේ ටැරොට් රීඩින් ගන්න ලොකු පිරිසක් ඉන්නවා. ඒ අතරතුර තමයි මම මේ වීඩියෝස් හදන්නේ. අද ෆස්ට් ටයිම් තමයි මම මේ පළවෙනි පාරට මූණ පෙන්නලා වීඩියෝ එකක් කරන්නේ YouTube එකට. ඉතින් ඊටාම කාර්යබහුල ජීවිතය තමයි මම දැන් ගත කරන්නේ. හැබැයි මම සතුටුයි ඒ ගැන. මම ඉන්න තත්ත්වය ගැන මම මේ දේවල් ඉගෙන ගත්තේ නැත්නම් මම මට ආදරය කරේ නැත්නම් මම වටා මේ වගේ පිරිසක් එකතු නොවෙන්න තිබ්බා ඇත්තටම. ඇත්තටම සතුටුයි. මම අදටත් ඉඳනවා මම මේ දේවල් ඉගෙන ගත්ත මට උදව් කරපු ඒ හැමෝටම මට කියන්න තියෙන්නේ තමන්ට තමන් ආදරය කරන්න. තමන්ගේ හැකියාවන් අඳුර ගන්න, ඉස්සරහට යන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. තමන් තරම් වටින කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ අපි. තමන් ගැන හොඳින් හිතන්න. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා උදේට හිතන්න මං තරම් වටින කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. තමන්ට ආදරය කරන්න. මම මට ආදරය කියලා උදේට නැගිට්ටාම කියන්නේ රැට නිදා ගන්න ගියාම තමන්ට ස්තුති කරන්න. හැම දෙයකම ලැබිච්ච දේවල් වලට ස්තුති කරන්න. අන්න ඒක තමයි දියුණුවේ රහස ඇත්තටම. ඒ වගේම තමයි ඉතින් අනුන්ට අයව සතුට කරන්න ගිහිල්ලා ඔයාගේ සතුට කවදාවත් නැති කරගන්න එපා. මං නම් කියන්නේ ඔයා සතුට වෙලා ඉන්න මුලින්ම ඊට පස්සේ තමයි අනිත් අය ගැන බලන්න. මං කියන්නේ අම්මා තාත්තා අතාරින්න කියලා නෙවෙයි. ඔයා ඉස්සෙල්ලා හොඳට හිටියොත් විතරයි අපිට අනිත් අය ගැන බලන්න පුළුවන්. මොකද මට හිතෙන්නේ ඉස්සරහට ගෙන වීඩියෝ වලට උදාහරණ විදිහට ඔයාලට මං ගැනම මට කියන්න පුළුවන්. මම ඒ වැටිච්ච තැන්වලම මං හිටියනම් ඔයාලට ඇත්තටම අද මේ වගේ වීඩියෝ ගේන්න ටැරොට් රීඩින් කරන්න මං නැති වෙන්න පුළුවන්. අද මගේ සේවය ලබා ගන්න පිරිසක් නැති වෙන්න පුළුවන්. මුලින්ම මම ටැරොට් රීඩින් කරේ මං දන්න කියන අයට. මම සෝෂල් මීඩියා වල ටැරොට් රීඩින් කරන්න පටන් ගත්තේ මේ ළඟදී Facebook page එක හරහා ළඟදී තමයි පටන් ගත්තේ. හැබැයි මාස 3ක් ඇතුළත විශාල පිරිසක් මට එකතු වෙලා හිටියා. ඉන්නවා තවත් එකතු වෙනවා දවසින් දවස. YouTube එකේ පටන් ගත්තේ මේ ඉතාම මෑතක ගිය මාසේ වගේ. TikTok එකේ නම් එහෙම ගිය අවුරුද්දේ වගේ තමයි ඉතින් ඒත් පටන් ගත්තේ. එහෙම නැත්නම් ඔය කටින් කට ගිහිල්ලා තමයි
අක්කේ ඔයාට අර ට්‍රේඩින් කරනවත් මට ආර්ය තමා නම්බරේ දුන්නේ මෙහෙම කිය කිය එහෙම තමයි මට කට්ටිය එකතු වුණේ. ඉතින් මට හිතුණා අර නිකන් තියෙන ඔය කාලය නිසා අපරාධනේ කියලා ඒකයි මමත් තියෙන ඉන්ටර්නෙට් ඒ අන්තර්ජාලය පාවිච්චි කරලා මේ විදියට මේ වීඩියෝස් හදන්න පටන් ගත්තා. ඉතින් මට හිතෙනවා මම ඇත්තටම කරේ ලොකු ආයෝජනයක් කියලා. මොකද ඇත්තටම මමත් මගේ හැකියාවන් අඳුරගන්න නැතුව ඔහේ නිකන් හිටියනම් ඇත්තටම මට මාවත් නැති වෙන්න තිබ්බා. මට ඇත්තටම මගේ ළඟම ඉන්න අය ලොකු සපෝට් එකක් දුන්නා මේ වෙනුවෙන්. මම යාළුවටත් හැමදාම පින් දෙනවා. ඔයාලත් ඔයාලගේ හැකියාව අඳුරගන්න, ඔයාලට ආදරය කරන්න, ඔයාලට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න දෙයක් තිබ්බා නම් ගන්න. ඊළඟට ඕනේ කොයි වගේ වීඩියෝ එකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මගේ පළවෙනි වීඩියෝ එක මම මූණ පෙන්නලා කරන. ඉතින් අඩුපාඩු ගොඩාක් ඇති. මට සමා වෙන්න ඒ වෙනුවෙන්. මම ඉතින් ඉස්සරහටත් වීඩියෝ එකක් ගේන්න උපරිම උත්සාහ කරනවා මේ වගේ. මට කියන්න අඩුපාඩු තියෙනවා නම් මම ඒකත් හදාගෙන ඊළඟ වීඩියෝ එක අරන් එන්න. ඊළඟට ඕනේ කොයි වගේ වීඩියෝ එකක්ද කියලා කියන්න. ඔයාලා බය වෙන්න එපා. ඉතින් හැමදේම සාර්ථක වෙන්න කියලා මම ඔයාලට ආශිර්වාද කරනවා. හැමදාමත් ඊශ්වර ආශිර්වාදය ඔයාලත් එක්ක තියෙනවා. ඉතින් මං වගේ ඔයාලටත් හැමදේම හරියටම හරියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලට සුබ දවසක් වේවා.